කොහොමද ඔයාලට හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. එන්නකෝ ලස්සන මල් ගහක් බලන්න. බලන්නකෝ මේ මල් ගහේ හැමදාටම මල් තියෙනවා. හැමෝම වගේ මේ මල් ගහෙන් මලුත් කඩන් යනවා. ඒ වගේම හැමදාටම මලුත් පිපෙනවා. හරිම ලස්සනයි. ඉතින් ගේ ඉස්සරහා දොර අරිනකොට මේ වගේ කහ මල් පිපිලා තියෙනකොට හරිම ලස්සනයි. හැබැයි ඉතින් මේ දවස්වල අපේ ගෙදර හදනවා. ඒක හින්දා ඉස්සරහා පැත්තට වැඩි වෙන්නේ නැහැ. ඉතින් මම මේ වීඩියෝ එක ගෙනාවේ ඔයාලට හවස් වරුවේ. හවස් වරුවේ බුදුන්ට මල් පහන් පූජා කරන්න යද්දි තමයි මම ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ. මගේ ගෙදර පිටිපස්සේ පැත්තේ මිදුලෙත් ලස්සන වතු සුද්ද ගහක් තියෙනවා. ඉතින් ඒකෙත් අම්මෝ පිස්සුවෙන් වගේ මල් පිපිලා තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් මම මේ බුදු පහනට මල් ටිකක් කඩා ගන්න තමයි යන්නේ. ඉතින් මේ මල් ටික කඩන අතරතුර මට හිතුණු දේ අහන්නකෝ. බුදුන් වහන්සේට පූජා කරන්න මල් කඩනකොට අපිට මතක් වෙනවා මේ මලත් ටික දවසකින් පර වෙලා යනවා කියලානේ. ඔයාලටත් එහෙම හිතලා තියෙනවද? මට දැන් මේ මල් ටික කඩනකොට හිතුණු දේ තමයි ඔයාලත් එක්ක මේ කියන්නේ අපි. ඉතින් අද ලස්සනට පිපිලා තිබුණට හෙට ලස්සන නැති වෙන්න පුළුවන් නේද? චුට්ටක් හිතලා බලනකොට අපේ ජීවිතත් මේ මල් වගේම නේද කියලා හිතෙනවා. ඔයාලටත් එහෙම හිතුණද? අද අපි ඉන්නවා, hina වෙනවා, හීන දකින්නවා. ඒ ජීවිතේ හැම දෙයක්ම සදාකාලික නෑ කියලා හිතනවනේ. අනේ මන් දන්නේ ඔයාලා හිතන ඇති මම මේ මොනවද කියන්නේ කියලා. ඒක තමයි අනේ ඇත්ත. මල් ටික කඩන ඒ නිස්කලංක මොහොත ඇතුලේ හිත ජීවිතයේ ඇත්ත තීරුම් ගන්න උත්සාහ කරනවා වගේ දැනෙන්නේ නැද්ද? බුදුන් වහන්සේට මල් පූජා කරන්නේ මලේ ලස්සන පෙන්වන්න නෙමෙයි යන්නේ. ඒ මල දිහා බලලා ජීවිතයේ අනිත්‍ය බව මතක් කරගන්නයි. ඔයාලට එහෙම හිතිලා තියෙනවද? ඉතින් බුදුන්ට මල් කඩන හැම මොහොතකම මට දැනෙන දේ තමයි අපේ ජීවිතේ කෙටිනේ. ඉතින් අපි හිතන හැම දෙයක්ම යහපත් වෙන්න ඕනේ. ආදරෙන් ජීවත් වෙන්න ඕනේ. පුළුවන් තරමක් අපිට පුළුවන් විදියට පින් කරන්න ඕනේ. මල් පර වෙලා ගියත් යහපත් සිතුවිලි පර වෙන්නේ නැහනේ. කර පින්කම් නැති වෙන්නේත් නේද? මලේ ජීවිතේ කෙටි වුණත් ඒ මලින් ඉගෙන ගන්න ධර්ම පාඩම සදාකාලිකයි. නේද? ඔයාලට එහෙම හිතෙන්නේ නැද්ද? ඔයාලා බලන ඇත්තේ මේ පුංචි තරක මල් තියන්නේ කියලා. මම ඔයාලට කිව්ව නේද අපේ ගෙදර හදනවා කියලා. ඉතින් අපි ඉන්නේ කුස්සිය පැත්තේ. කියන්නේ කුස්සිය තියෙන කෑල්ලේ තමයි අපි මේ දවස්වල ඉන්නේ. ඉතින් එතන මම බුදු පහන තියන්න පුංචියට තැනක් හදාගෙන තියෙනවා. මේ පුංචියට තැනක් හදාගත්තු තැන තමයි මම බුදු පහන තියන්නේ. ඉතින් මෙතනත් හරිම ලස්සනයි. අපිට තියෙන විදිහට ඒ තියෙන දේෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඒ දේ ගැන පසුතැවෙන්න හොඳ නෑනේ. මේ දවස්වල චුට්ටක් අපහසු කටුක කාල සීමාවක් තමයි යන්නේ. ඒ වුණාට කටුකය කියලා අපි ජීවිතය අතහරින්න හොඳ නෑ. ලස්සන මිහිරි අත්දැකීම් අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. එතකොට ඒවා සුන්දර මතක වෙනවා. ඉතින් ඔයාලත් එක්ක මම අද ගොඩක් දේවල් කතා කරා. ඔයාලා ඒ දේවල් වලට කැමතිද කියලා කියන්නකෝ. වීඩියෝ එකේ මොන හරි අඩුපාඩුකම් ඇති. මේක මගේ පළවෙනි වීඩියෝ එකනේ. ඉතින් ඒකට මට සමා වෙන්න. හොඳද නරකද කියලා ඔයාලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.